ඉබ්බාගමුවේ කන්දේ නායකයා අදටත් මිනී ගන්නත් බෑ. ඉබ්බාගමුවේ කන්ද මීට අවුරුදු 100 ගානකට කලින් කන්ද නායක ගිහිල්ලා මිනිස්සු 1000 ගානක් මැරිලා ඒ ගම යට වුණා. ඒ ගමේම මිනිස්සු ආයෙ ගෙවල් හැදුවා. මේ පාරත් යට වුණා. අපිට තේරෙන්නේ නැහැ පින්වතුනේ. තේරෙන්නේ නැහැ. මහා වර්ෂාව ඇවිල්ලා විශාල ගංගා ගලනවා. වර්ෂාව නතර වුණාට පස්සේ ගඟ පුංචි වෙනවා. මේ දෙපැත්ත සමතලා වෙනවා. මිනිස්සු මේ වගේ ගෙවල් හදනවා. කාලයක් යනකොට මිනිස්සු මේක ගඟේ කොටසක් කියලා දන්නේ නැහැ. එයාලා හිතන්නේ මේක ගම කියලා. කාලකින් වැස්ස ඇවිල්ලා වැස්ස සුපුරුදු ගඟේ ගලනවා. ගලනකොට ගෙවල් ගහගෙන යනවා. නාය යනවා. නාය ගියේ එක කාලයක් ගිහිල්ලා තද වෙනවා. ඒකේ මිනිස්සු ගෙවල් හදනවා. වැස්ස එනවා. සුපුරුදු පරිදි නාය යනවා. මොකද මේ හිත් පිට නැහැ නෙව සබහාදාමට. සබහාදාම කියන්නේ ලෝකේ ස්වභාවයනේ. මොනවා කරන්නද මේකෙන් ඊතර වෙන්න කිව්වා. අපි කැමැත්තෙන් ওই ගෙවල් වල ඉපදෙලා නෙවෙයිනේ. කැමැත්තෙන් ওই ගීඩම් ගත්තා නෙවෙයිනේ. පරම්පරාවෙන් අපිට ලැබිච්ච දේවල්නේ. ඉන්න තැනක් නැති තැන හදාගත්ත තැනනේ. මම ওই සේරුවිල ගෙවල් පැත්තවලට ගිහිල්ලා මිනිස්සුන්ට මම ගියේ පාර ගම් වතුර වෙලාවේ ගියා. ලින් සුද්ධ කරන්න එහෙම ගිහිල්ලා මං අහනවා අම්මා මේ ගම් වතුර හැමදාම එනවා දාඳුනුනේ 5 වෙනි වතාවට. මං අහනවා 5 වතාවක් යට වෙලත් ඇයි අම්මා මෙතනම ඉන්නේ? වෙන කොහේ යන්නද දාඳුරනේ? ඇත්ත තමයි. අපි කිව්වට මේ මිනිස්සු කොහෙද යන්නේ? මේ අඬන වැළපෙන මිනිස්සු ඔතනම ආය හදාගනි ගෙවල්. මොනවා කරන්නද? ආයෙත් තමන්ගේ දරු පරම්පරාවක් අඬාවි. වැළපෙවි. ඔක්කොම ගසගෙන යනවා. ඒ නිසා පින්වතුනේ මේක තමයි සංසාරේ. ඉතින් බුදුරජාණන් වහන්සේ සංසාරේ කියන එක විස්තර කළා. බුදුරජාණන් වහන්සේ විස්තර කළා. මේ ගැන තියෙනවා අසූ කියලා සූත්‍රයක්. කඳුල ගැන. හැඳුම ගැන. සංයුත්ත නිකාය අනුමතක්ද සංයුත්තේ. අනුමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ. ඉපදෙමින් යන මේ සංසාරෙට කෙලවරක් නැහැ. දුවේ පුතේ පැටුනේ. ඔයාලගෙන් කවුරු හරි ඇහුවොත් සංසාරය කියලා කියන්නේ මොකක්ද කියලා. අපි දැන් හැමදාම සංසාරේ කියනවනේ. මාත් දැන් කියවනේ මේක සංසාරේ හැටි කියලා. මොකද්ද ඔය සංසාරේ? අනවරාග්‍රහයි. ඉපදෙමින් මැරෙමින් ඉපදෙනවා මැරෙනවා ඉපදෙනවා මැරෙනවා මේකට කෙලවරක් නැහැ. අන්න ඕකට සමාන වචනයක් තමයි සංසාරේ.